අන්ධකාරය කියලා කියන්නේ හැමෝගෙම ජීවිතේ අපි අත්දැකලා තියෙන දෙයක්. බොහෝ දෙනෙක්ට කරුවල එහෙම නැත්නම් අන්ධකාරය කියලා එක ගෙනලා දෙන්නේ භයානක නිශ්චල වුණු තනි වුණු අත්දැකීමක්. අපි හැම කෙනෙක්ටම මතක ඇති පුංචි කාලේ අපි කරන්ට් එක ගියාපුවම අපි බය වෙනවා. පිටිපන්දමක් පත්තු කරගන්නවා. එහෙම නැත්නම් අපි ලාම්පුවක් පත්තු කරගන්නවා. මේ වගේ අන්ධකාරය කියන එක තුල ජීවත් වෙන්න අපි කවුරුත් කැමති නැහැ. අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය මෙන්න මෙහෙම අපිට කියනවා. අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන්නා වූ නුඹලාට දන්වන්නා වූ පණිවිඩය නම් දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුල කිසිම අන්ධකාරයක් නැති බවත්ය. දෙවියන් වහන්සේගේ වචනය අපිට කියනවා දෙවියන් වහන්සේ ආලෝකය, උන්වහන්සේ තුල ආලෝකයේ තියෙනවා නෙවෙයි, උන්වහන්සේ ආලෝකය. ආලෝකයේ පටන් ගන්න දෙවියන් වහන්සේ. ආලෝකය කියන එක ලෝකෙට අඳුන්වලා දෙන්නේ ආලෝකය වූ දෙවියන් වහන්සේ. දනවද අන්ධකාරය කියන අත්දැකීම නම් එහෙම නැත්නම් අන්ධකාරය කියලා කියන්නේ ආලෝකයේ නැතිකම හෝ ආලෝකයේ මදිකම. ඒක නිසා තමයි අපි අන්ධකාර වෙලාවක මොකක් හරි එක්ක අපි ටෝච් එකක් පාවිච්චි කරනවා, ලාම්පුවක් පාවිච්චි කරනවා මේ අපිට ආලෝකය වුණ නිසා. දැනට අපේ ජීවිතයේ අද දවසේ දෙවියන් වහන්සේ කතා කරනවා සමහර වෙලාවට අපි අන්ධකාරමය අත්දැකීම් වල මුහුණ දෙමින් නැති. අපේ ජීවිතයේ සමහර දේවල් අපි අඳුරේ අතපත ගාමින් නැති. අතට අහුවෙන දේවල් අපි සමහර වෙලාවට අඳුනගන්නේ නැතුව අපි පාවිච්චි කරන්න යන මැති. සමහර වෙලාවට අන්ධකාරය යද්දී අද අපේ ජීවිතේ අනුතුරු වලට මුහුණ දෙමින් අපි යනවා ඇති. නමුත් දෙවියන් වහන්සේ කියනවා අපේ ජීවිතයේ අන්ධකාර ස්ථානවලට දෙවියන් වහන්සේගේ ආලෝකය අද දවසේදී උන්වහන්සේ උදා කරන්න යනවා. දෙවියන් වහන්සේ අන්ධකාරයේ තියෙන තැනට ආවොත් දන්නවද? දෙවියන් වහන්සේගේ ආලෝකයෙන් ඒ අන්ධකාරමය අත්දැකීම ඔබගේ ජීවිතෙන් පලා දුවන්න යනවා. ඒක නිසා මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ආලෝකයව සිටිනවා අද දවසේදී. ඔබගේ ජීවිතයේ අන්ධකාරමය ස්ථාන, ඔබගේ ජීවිතයේ අඳුර යටපත ගාන්නේ නැතුව අද දවසේ දෙවියන් වහන්සේට බාර වෙලා කියන්න, ස්වාමිනී මගේ ජීවිතයේ ආලෝකය ඔබ වහන්සේ වෙන්න. මගේ ජීවිතයේ අඳුරේ අන්ධකාරය ගමන් කරන තැන්, පාපයේ ගමන් කරන තැන්, ඇබ්බැහිකමෙන් ගමන් කරන තැන්, සෝදිසි කිරීම මතින් යද්දි කිසිවක් නොතේරෙන තැන්, කලකිරීම මැද්දෙන් යන තැන්, ස්වාමිනේ අද දවසේ ඒ සියල්ල මට පෙනෙන්න සලස්වන්න. ඒ සියල්ල තුළ ඔබ වහන්සේ අද දවසේ අපිට ජය දෙන්න කියලා ඔබ ඉන්න තැන්වල ඉඳන් අද දවසේ දෙවියන් වහන්සේට යාඥාවක් කරන්න. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබට සුබ දවසක්. යේසු පිහිටයි.